ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ටික වේලාවක් නිසා ධර්ම දේශනාව පැවැත්වෙන්නේ කන් යොමු කරගෙන අහන්න. අපිත් බණක් ඇහුවා කියලා නැගිටලා බණ ඇහුවා කියන සංඥාවකින් යනවට වැඩිය ජීවිතේට මොනවා හරි දෙයක් ඉගෙන ගත්ත පිරිසක් විදිහට නැගිටලා යන්න නැත්තම් අපිට ජීවිතේ දහමෙන් පිහිටක් ගන්න නැත්තම් කියන අදහසින් නැගිටලා යන්න නැත්තම් අගේ බුදු කෙනෙක් ලෝකෙට කලාතුරකින් පහළ වෙන්නේ මිනිස්සුන්ට ගත කරන වෙලාවේ පැයක් දෙකක් මොනවා හරි කියලා දෙන්න නෙවෙයි. ඒක මේ වගේ. දවස ගත කරන මිනිස්සුන්ට උයලා ඉවරුණාට පස්සේ නිින්ද යන්නේත් නැහැ. ඒකට ටීවී වල යන නාට්‍ය හරි අගේ. ඇයි අර උයලා පියලා ඉවර වෙලා නිදා ගන්නකල් මොනවා හරි බලන්න. ඊට පස්සේ නිවාඩු දවසට කොහේ හරි යන්න නැත්තම් හොඳයි. එදාටත් පොඩි වෙනසකට ඔය විදිහට බනහන්ට එපා. අපි ඔය පැයක් විතර ගිහිල්ලා ඉඳගෙන ඉමු. ධර්මයේ අර්ථය ඒක නෙවෙයි. ජීවිතේට යමක් ඉගෙන ගන්න එක. හැබැයි මේ කියලා දෙන දේ පිටරට සුද්දෙක් කියාපු එකක්වත් අපේ රටේ කවුරු හරි උගත් ඇයි සම්මත මිනිස්සෙක් කියපු එකක්වත් නෙවෙයි. දෙවියෙක් කියපු එකකුත් නෙවෙයි. බ්‍රහ්මෙක් කියපු එකකුත් නෙවෙයි. මේ වනාහි කලාතුරකින් ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු දේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පින්වත්නි දසබල ඥාන තුල පිහිටලා දේශනා කරන්නේ. විසරද ඥාන තුල පිහිටලා දේශනා කරන්නේ. සබ්බඤ්ඤුත ඥාන තුල පිහිටලා දේශනා කරන්නේ. නව අරහදී බුදු ගුණයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. එක අකුරකවත් පින්වත්නි අහක දැමිය යුතු දෙයක් නැහැ. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වෙනවද? යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවද? ඒ අතරතුර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රකාශ කරන පනවන කියන සෑම දෙයක්ම සබ්බන්තං තතේව හෝති නෝ අඤ්ඤතා. ඒ විදිහටමයි වෙන්නේ, වෙන විදිහකින් නෙවෙයි. අදත් ඒ භාග්‍යතුන් වහන්සේගේ සුන්දර ධම්පරයායක් ඔබට කියලා දෙන්නේ. පෙර නොඇසූ විරු ධම්පරයාය. පින්වත්නි මිනිස්සුන්ට මොනවා නොලැබුණත් ලැබෙන දෙයක් තියෙනවා. මේ ගමේ වුණත් මිනිස්සුන්ට සමහර පින්වතුන්ට වත් පොහසත්කම් නොලැබී තියෙන්න පුළුවන්. එනමුත් ලැබෙන දෙයක් තියෙනවා. දැනුගත්කම් නොලැබී තියෙන්න පුළුවන්. ඉඩකඩම් නොලැබී තියෙන්න පුළුවන්. සාධාරණේ නොලැබී තියෙන්න පුළුවන්. ආදරේ නොලැබී තියෙන්න පුළුවන්. අතට මිටට මොකුත් නොලැබී තියෙන්න පුළුවන්. දරුවන්ද නොලැබී තියෙන්න පුළුවන්. දරුවන්ගේ සැලකිලිද නොලැබී තියෙන්න පුළුවන්. නිරෝගීකමද නොලැබී තියෙන්න පුළුවන්. එනමුත් ලැබෙනවා. එකක් ඒකාන්තයෙන්ම කුමක් විය හැකිද? කාටත් ලැබෙනවා. ඔබට මහාන වෙන්නද නොලැබී තියෙන්න පුළුවන්. ඒත් ලැබෙනවා. ඊළඟට මේ ගමේ සමහර අයට බණ අහන්න නොලැබී තියෙන්න පුළුවන්. ඒත් ලැබෙනවා. ඒ තමයි ඒකාන්තයෙන්ම මරණය ලැබෙනවා. සිටගෙන හිටියට අපි මරණය සූදානමින් සිටිනවා. නිදාගෙන සිටියාට අපි මරණය සූදානමින් සිටිනවා. නැවතී සිටියාට අපි මරණය සූදානමින් සිටිනවා. මරණේ වගකීම තමයි අම්මගේ බඩට දරුවෙක් ආපු ගමන් ඒ මොහොතේ ඉඳලා ඔහුව මරණ එක තමයි මරණේ වගකීම.
ඒ නිසා කාටත් මරණය ලැබෙනවා. ඒ මරණය ඉදිරියේ මොනවද ගෙනියන්නේ කියලා බලන්න. අද දේශනාව හරි අපූර්ව සිද්ධියක්. මේක ඊටමත් ඈත අතීතයේ වෙච්ච දෙයක්. හිතා ගන්නවත් බැරි තරම් දෙයක්. කුමක්ද මේ සිද්ධිය? ඒ ඇසුරින් ඔය ධර්මයට මුල පුරවපු මරණය ගැන යමක් ඔබට තේරුම් ගන්න පුළුවන්. පින්වත්නි, ගොඩාක් ඈත සංසාරේ මේ ලෝකේ පහළ වුණා උදය භද්‍ර කියලා රාජකුමාරයෙක් මහරජුරවන්ට දඹදිව තලේ කාශ්‍ය ජනපදයේ බරණැස රන් රුවක්සේ වැඩුණා. පින්වත්නි, මේ වනාහි ওই කාලය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාශ්‍යප බුද්ධ ශාසනයත් අපේ බුද්ධ ශාසනයත් අතර. ඊට පස්සේ මේ කුමාරයා හරිම ලස්සනයි. හරිම හැඩ වැඩයි. හරිම ජව සම්පන්නයි. රාජ්‍යම් 100ක් වුණත් කඩුව අතට අරගෙන ගිහිල්ලා ආක්‍රමණය කරන්න පුළුවන් තේජසක් ඒ රාජකුමාරයා ළඟ තිබ්බා. අද වගේ නාටු නැහැ. ඊට පස්සේ මොකද උනේ? සුදුසු කල වයස එනකොට කුමාරයාගේ මව් පියවරු කිව්වා උඹ විවාහ වෙන්න ඕන. ඊට පස්සේ මෙයා කිව්වා තාත්තේ මම්ගේ හිතේ දිනනවා විවාහ නොවි උතුම් සීලයක් රකින්න ඕන කියලා අදහසක්. ඒ කියන්නේ කිව්වා තාත්තේ අද දක්වාම මම දැන් මේ තරුණ කුමාරයාට අවුරුදු 20ක් විතර රජමාලිගාවේ ඉපදිලා අද වෙන්නක් රාග හිතෙන් මං කාගේවත් ඇඟක් අල්ලලා නැහැ කිව්වා. රාග හිතකින්. කිව්වා රජතුමනි මම අද දක්වාම රාග හිතෙන් මගේ කයවත් ස්පර්ශ කරගෙන නැහැ කිව්වා. ඒකට කියන්නේ බ්‍රහ්මචාරී සීලය කියලා. ඒ බඹසර මම රකින්නවා. ඒ නිසා උපතේ ඉඳලා අද දක්වා මගේ ඇඟවත් මං රාග හිතකින් ස්පර්ශ කරගෙන නැත්තම් බාහිර කයකුත් ස්පර්ශ කළා නැත්තම් පිය රජතුමනි අනේ මට ඉඩ දෙන්න මුළු ජීවිත කාලයම මට බ්‍රහ්මචාරී වෙන්න. සමහර අය දන්නේවත් නැහැ ඔහොම එකක්. ඈත අතීතේ දඹදිව වුණත් අපේ බුදුරජාණන් වහන්සේ කාලේ විවාහ සිද්ධ වුණා. ඒත් පින්වත්නි සමාජයේ තරුණ පිරිස ළමයි හුරු වෙලා හිටියා විවාහ වෙනකල් රාගික දෙයක් කරන්නේ නැහැ. ඒකට කියන්නේ බ්‍රහ්මචාරී. තමාගේ ශරීරය ස්පර්ශ කරගන්නෙත් නැහැ. තවත් කෙනෙක්ගේ ඇඟක් රාගයෙන් ස්පර්ශ කරන්නෙත් නැහැ. අපේ බුද්ධ කාලේ ඒ සීලය තිබ්බා. කොමක්ද ඔබ හිතන්නේ? අද මේ මිහි මණ්ඩලේ එවැනි අය නැද්ද? සිටිනවා. ධර්මයේ මැරිලා නැහැ. අපිට මොන ගිහිලා තියෙනවා. තාත්තා කිව්වා මේ උඹ එක එක විකාර කරන්න එපා. විවාහ වෙන්න ඕන. කවදාවත් තාත්තගේ හිත රිද්දලා නැහැ. ඕන අනිත් ගුණේ. ඊට පස්සේ කිව්වා හරි. එහෙනම් මම රූපයක් අඹලා දෙන්නම්. ඒ විදිහේ කාන්තාවක් මට ඕන කියලා මේ කුමාරයා හිතුවා හිතෙන් මෙහෙම කෙල්ලෙක් නම් ලෝකේ නැතුව ඇති කියලා ලස්සන හැඩ වැඩ තියෙන ස්ත්‍රියකගේ රූපයක් රන්රුවක් ඇඹුවා. ජීවමාන විදිහට. ඒ කාලේ ශිල්ප තිබ්බේ. ඇයි අද යුරෝපයේ බටහිර ඉටි රූප අඹනවනේ. මේ මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් ගහලා ඒ විදිහටම අඹනවා. ඒ වර්තමානයේ ඊට වැඩිය ශිල්පේ කාලේ තිබ්බා. දිව්‍ය අප්සරාවක් වගේ රූපයක් ඇඹුවා අර කුමාරයා. කිව්වා තාත්තේ මේ වාගේ කෙල්ලෙක් හිටියොත් බඳිනවා. එහෙම කළේ විවාහ නොවීම පිණිස. මුළු ජම්බුද්දීපේ මෙහෙව හිටියේ නෑ. රජමාලිගාවේ වෙනත් බිසවකට කුමාරිකාවක් ඉන්නවා. ඒ කුමාරිකාව මාලිගාව ඇතුලේමයි ඉන්නේ. එළියට පහළට යන්නේ
කෙල්ලෙක් නිසා කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ. රාජකුමාරී අර රන්රුවට වැඩිය ලස්සනයි. මේ ඉන්නේ කියලා ඔක්කොම විවාහ කරලා දුන්නා. ඒකයිද මේ අච්චර බ්‍රහ්මචාරි විඳලා මහා පින්බලයකින් ඉඳලා එහෙම ඉඳලත් ගෑනුන්ගෙන් ගැලවෙන්න බැලුවට එහෙම ගැලවෙන්න බෑ. කොයින් හරි මාට්ටු වෙනවා. මේක තමයි සංසාරේ. මම ඔබගේ බිරිඳ වේවා, මම ඔයාට ආදරේ, මම බැඳිලා ඉන්නේ කියලා පත තියෙන කිරණ සංසාර සංස්කාරයෝ මුණ ගැහෙනවා මේ සංසාරේ යද්දී. කොහේ හරි සංසාරේ මුණ ගැහෙනවා. සමහරට රස්සාවක් නැති නිසා කොළඹ යනවා බදාමනන්න හරි. ගාමන්ට් එකක් ළඟින් යනකොට මෙන්න සංස්කාරයක් hina වෙනවා. සංසාරේ ගොඩාක් ඈත අතීතේ සංස්කාරයක්. ඒ වගේ ඔබට මේ සංස්කාර මුණ ගැහුණ හැටි බලන්න. ඊට පස්සේ ඔන්න දැන් විවාහ වුණා. දැන් රාජකුමාරයාට කර කියා ගන්න දෙයක් නැහැ. නොහිතපු දෙයක්. විවාහ වුණා. විවාහ වෙලා එදා තමයි හාහා පුරා කියලා ස්ත්‍රියගේ ශරීරයේ මේ ඇඟිල්ල ස්පර්ශ වුණේ. ඒත් මනා සිහියෙන් රාගසිතක් ඉපැද්දුවේ නැහැ. පෙන් වඩලා විවාහ කළා. සිරියහනට ගිහිල්ලා අර කුමාරයා කියනවා කුමරී මට පුදුම දෙයක් මේ වුණේ. කුමරී මම බඹසර සිල් රැකපු කෙනෙක්. මගේ හිතේ පුදුම ආසාවක් තියෙනවා මුළු ජීවිත කාලෙම පිරිසිදු කරගන්න හිත. රාග සිතකින් කිලිටි නොකරගන්න. ඒ නිසා කුමරී ඔයාට පුළුවන්ද මං වෙනුවෙන් එක කරන්න? මට ඒකට ඉඩ දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා කුමාරය රාජමාලිගාවේ විවාහයක් වෙච්ච වෙලාවේ මේ මුළු දඹදිව රාජ්‍යයේම අයිති එකම කුමාරයාට මාව විවාහ කරලා දෙනවා කිව්වට පස්සේ අම්මලා තාත්තලා මගෙන් වචනයක්වත් ඇහුවේ නැහැ. කුමාරය ඔබ කුමක්ද හිතන්නේ? මා උපතේ ඉඳලා අද දක්වාම රාගසිතකින් තවත් කෙනෙක්ගේ ඇඟක් ස්පර්ශ කළා නැහැ. රාජකුමාරය මමද උපතේ සිට අද දක්වා රාගහිතකින් මගේ ශරීරයවත් ස්පර්ශ කරගෙන නැහැ. මමද පිරිසිදු බ්‍රහ්මචාරී කියෝ. ඒ නිසා රාජකුමාරය සාදු සාදු මුළු ජීවිත කාලෙම අපි ගත කරමු කිව්වා. හැබැයි අද එක පොරොන්දුවක් වෙන්න ඕන කිව්වා. ඒ තමයි අපි දෙන්නගෙන් කවුරු හරි ඉස්සෙල්ලම මැරුණොත් ඒ මැරිච්ච කෙනා අනිවාර්යෙන්ම දෙව්ලෝක යනවා. ඔහු අනිවාර්යෙන් ඇවිල්ලා මනුස්ස ලෝකේ ඉන්න කෙනාට ඇවිල්ලා කතා කරලා ඒ විස්තර කියන්න ඕන කිව්වා. අද කාලේ විවාහයක පළවෙනි දවසේ ওই වගේ කතාවක් සිහිනකින්වත් සිතාගත නොහැකි. යයි ඔබට හිතුණාන්ට නැද්ද අදත් ඒ වගේ දේවල්? ඔබ හිතන්නේ මනුස්ස ලෝකේව නැද්ද? තියෙනවා. විවාහ වෙච්ච දවසේම බඹසර සමාදන් වූ පිරිස් අපිත් සමග ඇවිල්ලා කතා කරලා තියෙනවා. එකයි tie පෙනෙන්නේ ධර්මය මැරිලා නැහැ. ඔය වාගේ ಗುಣ මේ මිහි මඩලින් අතු ගෑවිලා ගිහිල්ලා නැහැ. ඉන්නවා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න දැන් රාජ්‍ය විචාරාගෙන ඉන්නවා. දැන් රජ කෙනෙක් අර උදේභද්‍ර රජුරෝ. ඔබ හිතන්නේ කොච්චර කාලයක් එක ඇඳේ නිදාගන්නේ? එක ඇඳේ නිදාගන්නේ බ්‍රහ්මචාරී. කොච්චර කාලයක් ඉන්න ඇතිද? අද කාලේ ඒ කාලේ කියලා ඉන්නම්කෝ අවුරුදු 700ක් හිටියා. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ දිගයි. අවුරුදු 700ක් එක ඇඳේ බ්‍රහ්මචාරීව හිටියා. මහා තෙදව ජව සම්පන්න රාජකුමාරයා දිව්‍ය අප්සරාවක් වන් රාජකුමාරිය සමග අද ෆෝන් එක ළඟ තියාගෙන එක දවසක් ඉන්න බෑ රාගසිතක් උපද්වන්න නැතුව. අහෝ ඒ ලෝකේට සිත පහදවා ගැනීම පිණිසයි මේ කතාව කියන්නේ. එක දවසක් රාගසිතක් උපද්දන්න නැතුව ඉන්න අමාරු ලෝකයක්.
සමහර පින්වතුන් අපිට ඇවිල්ලා කියලා තියෙනවා පොයේ දවසට ජෝඩුව මේ ධර්මයට ආසාවෙන් පොයේ දවසට ජෝඩුව සිල් ගන්නවා. ඒත් හතරට සිල් පවාරණය කරනවා. එදාටවත් වෙන්ව ඉන්න කැමති නැහැ. මිනිසුන්ගේ හිත් ගොඩාක් වෙනස් වුණා. හැබැයි ඒවට ගොඩාක් දේවල් බලපානවා. මොකද අද කාලේ තියෙන මේ කාම 10ට බලපාන කරුණු ටිකක් තියෙනවා. කුමක්ද? ආයුෂ අඩුවීම. මිනිස්යාගේ ආයුෂ අඩු වුණාට පස්සේ කාම 10 වැඩි. අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්ම මිනිස්යාගේ හිත තුල වැඩ කරනවා. සිත් රිදවා ගන්න එපා. මෙයයි කාරණාව. යම් ගමක යම්කිසි පිරිමියෙක් වැඩිමාල් තමන්ගේ වයසට වැඩි කෙල්ලෙක් වැන්දොත් ගමේ මිනිස්සු එක නින්දාවට ලක් කරනවා. දැන් එසේ නැහැ. ගොඩාක් කෙල්ලෝ කැමති වයසින් අඩු කොල්ලෝ බඳින්න. පොඩි කොල්ලෝද කැමති වයසින් වැඩි කෙල්ලෝ බඳින්න. ඒ ඔක්කොම අධර්ම රාගයේ විෂම ලෝභය. තව තවත් සිද්ධි. ඒ ඔක්කොම මිනිස්යාගේ ආයුෂ අඩු වෙනකොට වෙච්ච දේවල්. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්යාගේ ආයුෂ අඩු වුණාට පස්සේ 100ට වැඩි අඩු වීගෙන යනකොට දහම් අවවාද හිතේ රඳින්නේ නැහැ. කුසල් අරමුණු හිතේ රඳින්නේ නැහැ. තව කාරණාවක් තියෙනවා. දෙල් හරි ඉස්සෝ හරි කෑවොත් ඇහැට කබ එනවා ඇඟි දැවිල්ලනේ. සෙම තියෙන කෙනා බටු කෑවොත් සෙම වැඩි වෙනවනේ. ඊළඟට අපි කියන්නේ කරප්පන් දානවා කියලා. සමහර දේවල් ඇලර්ජික් වුණොත් කරප්පන් දානවනේ. සමහරලාට දොඩවනවා. සමහර කෑම කාලා විස වුණාට පස්සේ දොඩවනවා. කෑම නිසා මිනිස්යාගේ හිතට බලපෑමක් කරනවද නැද්ද? ආහාරයෙන් මිනිස්යාගේ මනසට බලපෑම් කරනවා. අද කාලේ තියෙන විස ආහාර මිනිස්යාගේ කාම 10 වැඩි කරනවා. තවද කාරණාවක් තියෙනවා. ඒ කාරණාව කුමක්ද? ඉස්සර කුසට දරුවෙක් ආවට පස්සේ ගැබ් පෙළහර දීලා මංගල්‍ය කරනවා. කුමන වූ මංගල්‍යයක්ද? කුසට දරුවා ආවට පස්සේ ඒ දරුවා වෙනුවෙන් ඒ මව්පියෝ දෙන්න වෙනම ඉන්නවා. බැඳපු ස්වාමියා බිරිඳ ළඟට යන්නේ නැහැ. පින්වත්නි කුමක්ද හිතන්නේ? කුසේ දරුවෙක් ඉන්නකොට සීතල වතුර ටිකක් බිව්වොත් බඩට දරුවට දැනෙනවද නැද්ද? ඒ නිසා අම්මලා සීතල වතුර බොන්නේ නැහැ. රස්නේ වතුර බිව්වොත් බඩට දැනෙනවා. හයියෙන් අඩිය තිබ්බොත් බඩට දැනෙනවා. ඒ වගේම ගෙදර වෙනදා රණ්ඩු වෙවි ඉන්න පවුලක් උනත් බඩට දරුවා ආවට පස්සේ රණ්ඩු වෙන්නේ නැහැ. දරුවට බලපායි කියලා. දැන් බඩේ දරුවා තියාගෙන ටීවී එකේ කොල්ලෝ කෙල්ලන්ගේ නාඩගම් බලනවා. අර බඩට ඒව යනවා දැනෙනවා. අංශුවක් කරේ. ෆෝන් වල සෙල්ලම් ඒ මිනිස්සු කතා වෙන දේවල් තුන්වෙනියෙක් බඩේ ඉන්නවා කියලා සිහි කරන්නේ නැහැ. දරුවා කුසේ සිටිද්දී කාම 10 මේ ලෝක සත්වයා දැවීමත් උපදින දරුවාගේ කාම 10 වැඩි වෙන්න යම් හෝ හේතුවක් වෙනවා. මේ වාගේ අපිට වෙන වෙනම වෙන් කරලා මේක නිසාමයි කියලා කියන්න තේරෙන්නේ නැහැ. කෙසේ නමුත් ඔහොම බලනකොට මේ ලෝක සත්වයාට බ්‍රහ්මචාරී බවක් උත්තම භාවයක් ඒ වාගේ පිරිසිදු සීලයක් ගැන අද සමහරුන්ට සිතා ගන්නවත් නොහැකි වෙලා. එනමුදු මේ වාගේ විස්තරයක් අහලා අහෝ කෙතරම් අසිරිමත්ද කියලා සිත පහදවා ගැනීමක් ඇද්ද? මටත් මෙවැනි වූ සීලයක් රකින්න ඕන කියලා සිතවිල්ලක් ඉපැද්දීමක් ඇද්ද? යම් දවසක බ්‍රහ්මචාරී වෙන්න ඒ පින උපකාරයි. යම් දවසක නිවනක් උපද්දවන්න ඒ බඹසරට පැහැදීම උපකාරයි. එනිසා මේ කතාව කියන්නේ. අවුරුදු 700ක් බ්‍රහ්මචාරී වෙක ඇඳේ හිටියා. අහෝ බලන්න මේ ලෝකේ පින්වන්ත මිනිසයාටද කරදර පැමිණෙනවා. උදේබද්ද රජුරෝ අකාලේ ආපු ව්‍යසනයකින් මිය ගියා. මිය ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදුනා. දැන් සාමාන්‍යයෙන් සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න වෘතපද 7ක් රකින්න ඕන. ඒකට කියනවා සත්ත වෘතපද කියලා. ජීවිතාන්තය දක්වා මව්ට උපස්ථාන කිරීම. ජීවිතාන්තය දක්වා වැඩිහිටියන්ට ගරු කිරීම.
මේ ආදි වශයෙන් වෘත්තපද 7ක් තියෙනවා සක්‍ර දෙවින්ද්‍රය වෙන්න. අර බඹසරෙන් ඒ සියලු පින් පිරෙව්වා. සක් දෙවිඳු වෙලා ඉපදුණා. සක් දෙවිඳු වෙලා ඉපදෙලා දිව්‍ය සැපතින් දවස් 7ක් වාසය කළා. පින්වත්නි මේ ලෝකේ අවුරුදු 100ක් තවතිසා දිව්‍ය ලෝකේ එක දවසයි. ඒ සක් දෙවිඳු දවස් 7ක් ඒ සක්‍ර සම්පත්තියෙන් වාසය කළා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු කීයක් ගිහිල්ලාද? 700ක් ගිහිල්ලා. ඊට පස්සේ මතක් වුණා බිරිඳ කියපු එක. දැන් අරයා කිව්වනේ මට එන්න කියලා. මම දැන් යන්න ඕන කියලා දිව්‍ය ලෝකේ දවස් 7කට පස්සේ හිතුවා. දැන් ඔහොම අද කාලේ කතා වෙලා ඇත්තටම කවුරු හරි දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඇත්ත නේනම් කියලා දවස් 7කින් එනකොට අපේ ගසුත් නැහැ. ඇයි අවුරුදු 700ක් නේ. මට ඕක කියනකොට කල්පනා වුණේ මේ බලන්න පින්වත්නි මේ යහපත් දේවල් කරලා දිව්‍ය ලෝකයකට හරි ගිහිල්ලා එනකොට අපේ ආයුෂත් ඉවරයි මැරිලත් ඉවරයි. අපිට මුණ ගැහෙන්නේ නැහැ. අපි නමින් මිය ගිය එකෙක් දිව්‍ය ලෝකෙ ඉපදෙලා අපිට මුණ ගැහෙන්නේත් නැහැ. ඒත් පින්වත්නි කර්මය කියන්නේ මැරිච් එකෙක් මල පෙරේතෙක් වුණොත් සුටුස් ගාලා එනවද නැද්ද? සුටුස් ගාලා එනවා. මා එක්තරා ප්‍රදේශයක වාසය කරද්දී ඒ ගමේ ආච්චි කෙනෙක් මැරුණා. මැරිලා පින්වත්නි මිනිය ගේ අස්සේ තියෙද්දී දුවට වැහෙනවා. මේ මිනිය තියෙනවා. මෙන්න දුව ගැඟට ඇවිල්ලා කියනවා දාලා යන්න බෑ. මේ පොඩි එකීගේ මූණ කොහොමද මන් දාලා යන්නේ? අවුරුද්දේ පුංචි දරුවා මිනිබිරි දාලා යන්න බැරුව. මේ ළඟදී එක්තරා ප්‍රදේශයක මලගෙදරක් වුණා. මැරිලා දවස් 3න් ආදාහන කටයුතු කළා. 4 වෙනි දවසේ විතර ඒ ගෙදර හිටපු අනිත් අක්කා කිව්වා අනේ මල්ලියේ මේ වරෙන් අන්න අර මේ අක්කා මට කතා කරන්න මැරිච්ච කෙනා කතා කරනවා කිව්වා. අර මිනිස්සු ගෙන් එළියට එනකොට පුටුවේ මැරිලා. රකටයි මේ ඉන්න දරුවෝ තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ ඇස් දෙකෙන් භූතයෝ ප්‍රේතයෝ ඉස්සරහට ඉපෙන්න. දැනට ඉන්දියාවේ එහෙමයි. ඉන්දියාවේ පේන්න වෙනවා. ඉන්දියාවේ පේන්න වෙනවා. දැන් අපිනේ ප්‍රේතයෝ කියලා පන්න ගන්න ඉන්දියාවේ නෑ. ඉන්දියාවේ ප්‍රේතෙක් වෙලා ඇඟකට ඇවිල්ලා ආවොත් එහෙම හම්මෝ එච්චර සැපක් මේ මිනිස්සුන්ට මුළු ඒ ප්‍රේතයා ඉන්න තාක්කල් පූජා පවත්වන ගෙදර දෙවියෙක් වෙලා ආවා කියලා. ඇඟට වැහෙන්නේ. පින්වත්නි මේ අනුමාන කරලා කියන ඒවා නෙවෙයි අපි දන්න නිසා කියන්නේ අපි එහෙ ඉඳලා තියෙනවා. ලංකාවට දෙක වෙයි. ඊට පස්සේ දැන් ඔන්න මල පෙරේතෙක් ගුණම සුටුස් ගාලා එනවා. දෙවියෙක් එහෙම එන්නේ නැහැ. දැන් මේ දෙවියා දවස් 7කට පස්සේ මනුස්ස ලෝකේ අවුරුදු 700කට පස්සේ ආවා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10,000යි. කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට ආයුෂ මිනිසුන්ගේ 20000යි. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් අපේ බුදුරජාණන් වහන්සේත් අතර අවුරුදු 10,000යි ඒ කාලේ ආයුෂ අවුරුදු 700කට පස්සේ ආවා. ආවේ දිව්‍ය කුමාරයෙක් විදිහට වෙස්මාරු කරගෙන මධ්‍යම රාත්‍රියේ රත්තරම් වාජනයකට තනිකර රත්තරම් පුරවගෙන ආකාශයේ හිටියා ලස්සන කොල්ලේ. අර කුමරිට කියනවා කුමරී නැගිටින්න. කුමරී නැගිටින්න. අර කුමරිය නැගිට්ටා. උඹ කවුද? කුමරි කිව්වා මේ මාලිගාව වටේම ආරක්ෂාව දාලා තියෙන්නේ. මගේ සිරියහන් ගබඩාවට එකෙකුට එන්න බෑ. උඹ කොහොමද ආවේ කිව්වා. කිව්වා කුමරී මම දෙවියෙක්. මේ මං ඔබට තුටු පඳුර අරගෙන ආවා. මා දෙවියෙක් වුණත් ඔබට තමයි කැමති කිව්වා. මට ඔබත් එක්ක එක රැයක් ඉන්න දෙන්න කිව්වා. මේ ඔබට තුටු පඳුර ගෙනාවා කිව්වා. කිව්වා එම්බා පුරුෂේ ඵලයන් යන්න කිව්වා. මගේ හද මණ්ඩලයේ එක්කෙනා ඉන්නේ කිව්වා. ඒ තමයි උදේබත් රජුරෝ. ඒ රජුරෝ මිය ගියා. ඒ රජතුමා හැර මේ හද මණ්ඩලේ කවුරුත් නැහැ. ඵලයන් යන්න කිව්වා. කිව්ව ගමන් අතුරුදහන් වුණා. දෙවෙනි දවසේ දැන් පළවෙනි දවසේ කොහොමද තුටුමණුර අරන් ආවේ? රත්තරම් වාජනයේට තනිකර රත්තරම් පුරවලා. දෙවෙනි දවසේ රිදී වාජනයේට රත්තරම් පුරවලා ගෙනාවා. වටිනාකම අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා. රිදී වාජනයේට රත්තරම් පුරවගෙන ඇවිල්ලා කිව්වා නංගි කුමරි මට එක දවසක් ඉන්න දීපන්. රාජකුමාරි කල්පනා කළා මේකත් එක්ක කතාවට යන නිසා තමයි මේ එන්නේ කියලා අහක බලාගත්තා.
එදා අතුරුදහන් වුණා. තුන්වෙනි දවසේ ලෝහ පාත්‍රයට කහවණු පුරවලා ගෙනාවා. කාසි ටිකක්. ගාන අඩු වෙලාද වැඩි වෙලාද? කිව්ව නංගී මට උඹත් එක්ක ඉන්න දීපන්. එතකොට අර කුමරිට මතකයි මෙයා ගේන ඒවා. කිව්වා මට පුදුමයි කිව්වා උඹ වගේ දෙවියෙක්. දෙවියෙකුට නත් තියෙන්න ඕන කිව්වා මොලේ කන් හැන්දක් තරම්වා. එම්බා දෙවිය කෙල්ලෙක් අකමැති වුණාට පස්සේ ඒ කෙල්ලකින් කැමැත්ත ගන්න නම් ගේන එකේ වටිනාකම වැඩි කරන්න ඕන කිව්වා. අද චොකලට් එකයි නම් හෙට චොකලට් දෙකයි. වගේ කතාවක් ඔය කිව්වේ. ඊට පස්සේ කිව්වා උඹ දෙවිය ලෝකෙ ගිය හැටිත් මට සැකයි. දෙවියන්ට මොලයක් නැද්ද කියලා ඇහුවා. ඔබට කැමැත්තෙන් නෙවෙයි ඔබ කරපු මෝඩකම ගැන කිව්වා මේ කතා කරන්නේ. කුමරි මම මෝඩ නෑ කිව්වා. මට හොඳට මොලේ තියෙනවා කිව්වා. මං නිකරුණේ වියදම් කරන කෙනෙක් නෙවෙයි කිව්වා. මම මීට දවස් 3කට කලින් එනකොට ඔයා ගොඩාක් තරුණයි. තරුණ කෙල්ලෙකුට මං අරන් ආවේ කිව්වා වස්තුව. ඊයේ මං එනකොට ඔයා දවසකින් වයසට ගිහිල්ලා නාකි ගෑණියෙක්. නාකි වෙච්ච උන්ට දෙන්නේ නැහැ කිව්වා මං තරුණේ උන්ට දෙන වටිනාකම. අද ඔයා තව දවසක් වයසට ගිහිල්ලා. ඒ වයසට ගිය කෙනාට හරියනේව තමයි ගේන්නේ. හිත එනකොට තව අඩු කරනවා කිව්වා. ඔන්න කොල්ලන්ඩ කල්පනා කරන්න දෙයක්. මනුස්ස ලෝකේ නුවණැත්තන්ගේ ලෝකේ දෙකක්. අද කොච්චර කාම දාහේද කියනවනම් ඔවැනි සිටිවිලි ගැන කවර කතාවද මේ නාකි මිනිස්සු පිටිපස්සේ යනවනේ. කසාද බැඳපෙවුම් පිටිපස්සේ යනවනේ. දරුවොත් එක්ක කරගහනවනේ. අමුතු ලෝකයක්. අමුතු ලෝකයක්. ඊට පස්සේ කිව්ව වටිනාකම අඩුයි කිව්වා. ඊට පස්සේ කිව්වා දෙවිය දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ බලනකොට ඔයාලට මොකද්ද පේන්නේ කියලා ඇහුවා. ඔන්න දෙවියා කියනවා මේ සියලු විස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වත් මහණෙනි අතීතේ මෙහෙම එකක් වුණා කියලා. දෙවියා කියනවා කුමරි මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ස්වභාවය දෙවියන්ට පේන්නේ පෙරහංකඩයකට වතුර දැම්මා වගේ. පෙරහංකඩයකට වතුර දැම්මා වගේ කිව්වා. පෙරහංකඩයකට වතුර දානකොට මෙහෙම වතුර අඩු වීගෙන යනවා. තේරෙනවනේ? හිල් වෙච්ච කලයකට වතුර දැම්මට පස්සේ අඩු වීගෙන යන්නේ. පෙරහංකඩේ ඊටත් වැඩි වේගෙන් කිව්වා අපිම දිව්‍ය ලෝකයේ ඔළුව මේ පැත්තට හරවලා මෙහිට බලනකොට තරුණ වෙලා හිටපු උන්නා කියලා පේනවා කිව්වා. කින කුමරි දෙවියන්ගේ හැමී රැල්ලක්වත් නැහැ කිව්වා. කුමරි දෙවියන්ටත් වයසට යෑමක් කියලා එකක් තියෙනවා. මරණයෙන් කරා යෑමක් තියෙනවා. නමුත් දිව්‍ය හැම දවසින් දවස ලස්සන වෙනවා කිව්වා. දිව්‍ය ප්‍රභාව දවසින් දවසට වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ප්‍රභාව දවසින් දවස අඩු වෙනවා. හොඳට බලන්න පුංචි කාලේ තියෙන සොඳුරු ලස්සන බව කෝ පුංචි ළමයිගේ කටමැදිල්ලක් කටහේදිල්ලක් උදේට නැහැ. ඒ චූටි උන්ගේ කටවල් වල කිරිසු හොඳ. පුංචි උන්ගේ ඇඟ දවසම තිබ්බත් මේ චූ කරගෙන ඉද්දින් මේ චූටි ළමයි අම්මලා ඉඹිනවා. ඒක ගඳක් නෙවෙයි. ඊට පස්සේ උන්න ටික ටික ලොකු වෙනවා. දැන් ලොකු වුණාට පස්සේ දවසන්නේ දවසට දෙපාරක් මඳිනවා නම් දත එකපාරක් දත් මැන්දේ නැත්තම් කටෙන් ගඳ. දැක්කද මේ වෙන නැස්පැත්තිය? ඇඟවල් වල ගන්ධ සාරේ. පුංචි කාලේ සමහරලාට ඇඳුමක් දවස් 2-3ක් අඳින්න පුළුවන්. සමහර වෙලාවට වැඩට යන දවස්වල දවස ගානේ ඇඳුම් හොදන්න ඕන. වැඩිපුරම සෙන්ට් පාවිච්චි කරන්නේ තරුණ කාලේද පුංචි කාලේද? කියන්නකෝ. තරුණ කාලේ. ඒ කියන්නේ වැඩිපුරම ගඳ තරුණ කාලේ. ඒ තේරුම් ගන්නට යම් උපමාවක් කියන්නම්. ඒ වනාහි වතුර කියන જાතිය මේ ලෝකේ නැත්තම් කියන එක හිතන්න පොඩ්ඩක්. වතුර කියන එක නැත්තම් ඉවරයි. ඉවරයි වතුර කියන එක නැත්තම්. එච්චර ශරීර කිලුටුයි. මේ ගඳ නිසාමයි දත් මැද සුවඳ කර සෙන්ට් වර්ග ගගහා ඊළඟට ඇඳුම් සෝදා එක දේවල් පාවිච්චි කර මේ ඇඟ පිරිසිදු කරන්න හදනවා.
උදේ හොදපු ඇඟ පැයකින් ගඳයි. මේ නාලා ගොඩට එනකොට මැස්සෝ ඇඟේ වහනවනේ අප්පා. මේ නාලා ගොඩට ආවේ මැස්සෝ වහනවා. දාඩිය පිටින් කවර කතාද? කුමරි මේ මනුස්ස ශරීරයේ එච්චර වේගයෙන් මේ ශරීරයේ සෙවි යනවා. ප්‍රභාව නැති වුණ පුංචි කාලේ පොඩි උන්ගේ ඇත්තටම කළු උනත් උන් හරි ලස්සනයි පොඩි උන්. මේ හැම මොකද්ද මොල කැටි. මේ ඔළුවේ තෙල් වල අල්ලන්න බයයි. එවුන් ඊට පස්සේ ඒ පාට නැති වෙලා අවුරුදු 14 15 වෙනකොට තව මොකද්දෝ පාටක් එනවා. වෙලාවකට හිතෙනවා ඒකත් හොඳයි අමුතු තෙල් පාටක් මොනේ කියලා. ඒකත් නැති වෙලා අවුරුදු 20 විතර වගේ වෙනකොට තව මොකද්දෝ පාටක් මූණට එනවා. ඊට පස්සේ බලන්න අවුරුදු 25 පැන්න ගමන් 30 පැන්න ගමන් ඉවරයි. සමහර මහත්තුරු කසාද බැඳපු දා ෆොටෝ එක බලලා කල්පනා කරනවා මේකිද මං බැන්දේ දැන් ඉන්නේ කීමකීද. බැඳලා මාසේ යනකොට මූණේ පාට නැති වෙනවා. ඒ කියන්නේ ගොඩාක් මිනිස්සුන්ගේ චිත්ත පීඩාව තියෙනවා. ප්‍රශ්න වලින් මිරිකෙනවා පිටට hina වුණාට. ඒ මූණේ තියෙන වැහැරුණ බව පීඩාව hina වෙන්නේ නැති කරන්න බෑ. මේ මූණේ කොහේ හරි කොනක පීඩාව තියෙනවා. සතුටෙන් ඉන්න කෙනා වයසට ගියත් මොකද්ද මූණේ ලස්සනක් තියෙනවා. නමුත් හුදෙක් මේ ලෝක සත්වයා ආයු වර්ණ සැප බලාදී මිනිස්සයා වේගෙන් ගෙවි යනවා. ඊට පස්සේ රාජකුමාරිය අහනවා පින්වත් දෙවිය එහෙනම් මට කියන්න ওই දිව්‍ය ලෝකේ කරා එන්න මට මොකක් හරි ක්‍රමයක් කියන්න කිව්වා. කුමරි දෙව්ලොව යන්ටත් සසරින් නිදහස් වෙන්නත් අප්‍රමාදී බවම යෝන. කුමරි ඒකට මෙහෙම හිතන්න කිව්වා. මේ මුළු පෘථුවියම සියලු සම්පත්ම එක්කෙනෙකුට ලැබෙනවා. මේ පොළොව මුළු සම්පත් මේ ඉන්න සියලු දෙනා එක්කෙනෙකුට ලැබෙනවා. කුමරි ඒ කෙනාද මැරෙනවා. ඇත්තට මේ කට්ටියත් මැරෙනවානේ. හොඳට ඉගෙන ගත්ත කට්ටියත් මැරෙනවා. ඉගෙන ගත්තේ නැති කට්ටියත් මැරෙනවා. බිස්නස් හරිය අයත් මැරෙනවා. බිස්නස් හරිය නැති අයත් මැරෙනවා. දුව විවාහ කළා දුන්නත් මැරෙනවා නැතත් මැරෙනවා. දරුවෝ හිටියත් මැරෙනවා නැතත් මැරෙනවා. මේ සෙල්ලම් අවුරුදු 15කට 20කට මේ ගම පැත්තකට දාන්න. ඔබ මේ ඔබ චූටි කාලේ අතට අරගෙන මැනිකේ නැත්තම් බබෝ කියලා නලවපු මිනිස්සු දැන් නැහැ. මැරිලා. මේ පුංචි උන්ද තව අවුරුදු 50ක් ගිය තැන ඔය ඔඩොක්කේ තියාගෙන ඉන්න මේ අම්මලාගේ මූණු ටික නැහැ. මැරිලා. මේ ගමේ අවුරුදු 100කට කලින් ජීවත් වෙච්ච එක්කෙනෙක් දැන් නැහැ. ඒද පසක තබන්න. ඔබ ඉන්න ගෙවල් වල මීට අවුරුදු 50කට කලින් හිටපු අය දැන් කෝ? හැබැයි මේ මිනිස්සු ඉදාගෙන ඉන්නේ මැරෙන්නේ නැහැ කියලා. ඒ නිසාද පොඩ මොන හරි ආරක්ෂාවට අරන් ගේ 4 කොනේ වලේලානවා. ඇයි? කල්පයක් ඉන්න. ඉමේ කණු ඇවිදිනවා. එයටද නඩු කියනවා. මක් නිසාද? කල්පයක් ඉන්න. කෙල්ල කොහොම හරි කසාද බැඳලා දෙන්න හදනවා. කොමඩද? කල්පයක් ඉන්න. දරුවන්ද පතපතා සිටිනවා. කල්පයක් ඉන්න. තව හම්බු කරගන්න හදනවා. කොමකටද? කල්පයක් ඉන්න. දුප්පත් මිනිහා පාගලා දානවා. ඥාති වර්ගය අමතක කරලා දානවා. ලොකු නෑදෑයෝ හදා ගන්නවා. ලොකු ටෙලිෆෝන් අතට ගන්නවා. ලොකු වාහනවල යනවා. ගුණධර්ම වලින් බැහැරලා යනවා. කවුරු හරි තරුණ කොල්ලෙක්, තරුණ කෙල්ලෙක් සිල් ගන්න ගියොත් එම ඔයාලා මොකෝ වයසට ගිහිල්ලාද? මොහු කල්පයක් ඉඳයි හදන්නේ. නැත. ගෙනාපු ආයසක් තියෙනවා. ඒක ඉවර වෙනකොට මම මේ කෙටියෙන් කියන්නේ ඕනම මනසේ මේ වයසක අය කතාවක් නෙවෙයි. මේ පොඩි උන් ටිකක් කල්පනාවක් ඥානයක් තියෙනවා නම් කල්පනා කරන්න. අවසානෙට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිතනවා පරලෝකෙටත් මොන හරි එපැයි බං කියලා සිල් ගන්නවා. ගොඩක් අය කරනවා. හැබැයි පන්සලේ බෝධියට සිල් ගන්නකොට, චෛත්‍යය ළඟ සිල් ගන්නකොට, බණ මඬුවේ බණ අහනකොට චරිතේ නාගෙන තියාගන්න එපා.
එදාට ජීවිතය ආපස්සට බලනකොට පසුතැවෙන ජීවිතයක් හදාගන්න එපා. කවුරු අම්මා තාත්තවත් දන්නේ නැතුව ඉපදුනා. මැරෙනකොට තරහකාරයෙක් නැතුව මැරෙන්න නැත්තම්. මේ හිතේ තරහකාරයෙක් නැතුව මැරෙන්න නැත්තම්. මොකක්වත් දන්නේ නැතුව වස්ත්‍රයක් නැතුව ඉපදුනා. රෙදි කෑල්ලකට ආසාවක් නැතුව මැරෙන්න නැත්තම්. හුදෙක් සමහරු යතුරු කැරල්ල අතේ තියාගෙන මැරෙනවා. උදේ හවස ඔප්පු තිරප්පු අතපත ගන්නවා. පොල් ඉඩමේ හතර කොනේ බලලා පොල් ගණන් කරන ආච්චිලාද සිටිනවා. තමන්ගේ පෙට්ටගමේ තියෙන වස්තුව ගැන හිතනවා. කොළඹ පැත්තේ එක්කෙනෙක් මැරුණා. මේ ලංකාවෙන් ප්‍රසිද්ධයි මන් නම කිව්වොත් ඔක්කොම දන්නවා. මැරුණේ මගේ බැංකු පොත මගේ බැංකු පොත මගේ බැංකු පොත කියා මැරුණේ. අහෝ ඒ වාගේ මරණයක් එපා. ඒ වාගේ මරණයක් නම් එපා. එන්නේ මොකක්වත් නැතුව යනකොට පොඩි ගහගත්තා. මෙහෙමත් සංසාරය. ඊට පස්සේ කියනවා නැගණිය රාජකුමාරී සියලු දෙනා අතහැරලා යන්න වෙනවා. ප්‍රියමනාප අප්‍රියමනාප ධනය ඇති නැති සියලු දෙනා අතහැරලා යන්න සිද්ධ වෙනවා. කුමරී අප්‍රමාදී වෙන්න. කිසිම දෙයක් අරන් යන්නේ අපි. ඒ නිසා සසරට කුසල් දිනු කරන්න. මට පුදුමේ හිතුනේ අප්‍රමාදී වෙනින් මරණය ගැන හිතපන් කියලා මේ කෙල්ලට අවවාද කරන්නේ. මේ කෙල්ල උපතේ ඉඳලා බ්‍රහ්මචාරී කෙල්ලෙක්. කොච්චර පින්වන්තද? බඹසරක් රැකගන්න බැරි වුණ. හිතෙන් කයින් වචනෙන් වැරදි සිද්ධ වෙලා ඇති මිනිස්සු මරණය ගැන කොච්චර හිතන්න ඕනේද? අපේ සියලු සෙල්ලම් ඉවරයි මැරිච්ච ගමන්. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. කර්මය බලාගෙන ඉන්නේ. කුසට ආපු දරුවෙක් මරලා නම් නිරේ උපදින්නටත් ඒ වගේම උපනෝපන් ජීවිතේ අම්මා කෙනෙක්ගේ බඩේදී මැරෙන්නටත් ඒ වගේම තමන්ට දාව දරුවෝ මැරෙන්නටත් ඒ වගේම ආදරේ නොලැබෙන්නටත් තනි වෙන්නටත් එක දරුවෙක් මැරීමෙන් කර්මී බලපානවා. දන්නා නොදන්නා කම නිසා හෝ එවැනි දෙයක් සිදු වී ඇත්නම් මැරෙන කල්ලේ කර්මී බලාගෙන ඉන්නවා විපාක දෙන්න. එතකල් තියෙන්නේ හොයන්න බෑ. ඔක්කොම සුදු ඇඳගෙන හොයන්න බෑ. ඊට පස්සේ වැරදි කාමසේවනයක් වෙලා නම් නිරේ උපදින්නටත් ඊළඟට තිරිසන් සත්තු අතර ඉපදිලා ඒ රහස් ප්‍රදේශවල ලෙඩ හැදිලා කුණු වෙන්නටත් ඊළඟට ආදරේ නොලැබෙන්නටත් පෞල් කඩාකප්පල් වෙන්නටත් දරුවෝ නොලැබෙන්නටත් ආදරේ හිග වෙන්නටත් නින්දා ලබන්නටත් අභූත චෝදනා ලබන්නටත් එක වැරදි කාමසේවනයක විපාක බලපානවා. මැරෙනකල් ඉන්නේ විපාක දෙන්න. සියලු සෙල්ලම් මැරෙනකල්. ඊට පස්සේ දැන් සමහර වැරදි කාමසේවනයේ විපාකයක් තමයි ස්ත්‍රීත් නොවන පිරිමිත් නොවන චරිත. කොල්ලෙක්ගේ ඇඟක් ඇස් දෙකේ බැල්ම කෙල්ලෙක්ගේ වගේ. කොල්ලෙක්ගේ ඇඟක් කතාව කෙල්ලෙක්ගේ වගේ. කොල්ලෙක්ගේ ඇඟක් අතපය හැරෙන්නේ කෙල්ලෙක්ගේ වගේ. කොල්ලෙක්ගේ ඇඟක් ගමන බිමන කෙල්ලෙක්ගේ වගේ. උපතින් ලැබුණේ ඒක නම් එපා කියන්නද? එයා හිතලා කරන එකක්ද ඒක? කර්මානුරූපව ඒ චරිතය පැද්දුවා. සංසාරේ වැරදි කාමසේවනයේ විපාක. දැන් එක එක ගෙවල් වලට රිංගා තමනුත් පව් වැඩ කර කර එහෙම චරිතයක් දැක්කම hina වෙනවා. ඒ මිනිස්සු hina වෙන්නේ තමන්ගේ අනාගතේට. මැරෙනකල් බලාගෙන ඉන්නේ. එනමුත් එවැනි වැරදි ඇති අයද පොදුවේ සිටිනවා. කෝ වෙනසක් නැහැ. බොරුවක් කිව්වොත් එක බොරුවක කර්ම සකස්. ඒකයි බුදු කෙනෙක් පහලලා මේකෙන් ගොඩපළයන්ලා කියන්නේ එච්චර කර්ම විපාක. දැනගත්තත් නැතත්. දැන් වැරදි කාමසේවනයේ කියන එක දැනගත්තත් නැතත් කියන්නේ සමහර ළමයි ඇවිල්ලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ස්වාමීනි අපි නම් බඳින්න ඉන්නේ ගෙවල් වලිනුත් කැමති නම් අපි අනිවාර්යෙන් මේ ඉගෙනගෙන හරි අනිවාර්යෙන් බඳිනවා නම් අපි එකට හිටියට මොකද? මමද ප්‍රශ්නයක් ඇහුවා. හෙට විවාහ වෙන්න ඉන්න දෙන්නෙක් ජෝඩුවක් ඉන්නවා. අද ඒ දෙන්නගේ අතර කරදරයක් වෙනවා. මේක නඩු මගට යනවා. නඩු තීන්දුව මොකක් වෙයිද? හෙට විවාහ වෙන්න හිටියත්
අද ඒක ස්ත්‍රියකට කරදර කිරීමේ දණ්ඩනයට යටත් වෙන්නේ. මේ පෙරෙන්න තියෙන ලෝකේ නීතියනොත් ඔබ හිර වෙනවා නම් කර්ම බලවේගයේ නීත්‍යානුකූලව දෙමව්පියන් සහිත මේ සමාජය ඔහු බිරිඳයි ඔහු ස්වාමියාව කියලා පිළිගන්නා තාක් එතනින් පෙර වෙන සියලුම අකටයුතුකම් නරක ක්‍රියාවලටයි අයිති වෙන්නේ. බොරුවක් කිව්වොත් ඒක බොරුවක කර්මයේ තියෙනවා පින්වත්නි. එකක් තමයි දෙවියෝ අත්හැරලා යනවා. කට ගන්ධස්සාරේ ගහනවා. දිව දෙකක් වෙලා උපදිනවා. දිව නැතුව උපදිනවා. දරුවන් නැති වෙලා වඳව උපදිනවා. වෙන කර්මයක් මුල් වෙලා දරුවෝ ලැබුණත් කෙල්ල උපදින්නේ දරුවෝ වෙලා. ඊළඟට දරුවෝ හිටියත් දරුවෝ දාලා යනවා. මහලු මඩම් වල ඉඳ සිද්ධ වෙනවා. ගෙදර තනියෙන් ඉඳ සිද්ධ වෙනවා. මේ ඔක්කොම බොරුවේ විපාක. ඔබ එක බොරුවක් කියලා ඇද්ද එහි කර්මය ඔබ මැරෙනකල් බලාගෙන ඉන්නවා විපාක දෙන්න. නමුත් සියලු දෙනා එක වගේ කවදාද විපාක දෙන්නේ? ඔය කරපු කර්ම කොයිද සැඟවී තිබෙන්නේ? ඒටද උපමාවක් කියනවා. ඔබට මේ මිදුලේ තියෙන කොස් ගහක් පේනවා. මේ කොස් ගහක් නේද? කොස් ගහක් පේනවා. කොස් වාරෙට මේ ගහේ මුල ඉඳලම කොස් හැදෙනවද නැන්ද? කොස් හැදෙනවා. ඒ කාලෙට හැදෙන කොස් දැන් මේ ගහේ කෝ? දැන් මොකක්වත් නැහැනේ. කෝ ඒ කාලෙට හැදෙන කොස්? දැන් එකක්වත් නැහැ. මේ ගහේ කොතනද තියෙන්නේ? තැනක් හොයන්න බෑ. එනමුත් කාලෙට හැදෙනවා. එලෙසේය. කරපු කර්ම තියෙන තැනක් පෙන්වන්න පුළුවන් జగතෙක් නැහැ. එනමුත් විපාක දෙනවා. කාලේ ආපු ගමන්. ඒ නිසා පින්වත් නැගණිය අප්‍රමාදී වෙන්න කිව්වා. මම මේ කල්පනා කළේම ඒ උදේ ජාතකයේ. ওই ජාතක කතාවේ නම උදේ ජාතකය. මේ අවුරුදු 700ක් බ්‍රහ්මචාරීව එක ඇඳේ හිටපු උපතිමුත් කුමරි බඹසර රැකපු මේ කෙල්ලට අර දෙවිය ඇවිල්ලා කියනවා අප්‍රමාදී වෙන්න මරණය ගැන හිතන්න කියලා. අද කාලේ මිනිස්සු කොච්චර මරණය ගැන හිතන්න ඕනේද? ඊට පස්සේ කිව්වා පින්වත් දෙවිය නරක දෙයකට යෝජනාවක් කරගෙන ආවට ඔබගේ වචනවල තියෙන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට අවවාද කරනවා වගේ මට දැනෙන්නේ කිව්වා. පින්වත් දෙවිය මම අහනවා ඔබගෙන් ඇත්තටම ඔබ කවුද? දේවි මම ඔබව පරීක්ෂා කරන්නයි ආවේ. ඒ වගේම දේවි මම එක්තරා පොරොන්දුකින් නිදහසෙන් ආවේ. මම තමයි උදේ රජුරෝ කිව්වා. මම මෙහින් චුත වෙලා සක්දෙවිඳු වෙලා ඉපදුණා. මාන් ඇවිල්ලා විස්තර කියන බවට ඔබට කිව්වා. අද ඒ පොරොන්දු ඉවරයි. නැගණිය පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න කියලා අතුරුදහන් වෙලා ගියා. ආයේ බැලුවේ නෑ. කවදාවත් ඈ දෙස බැලුවේ නෑ. ඈ පහවදාම රාජ්‍ය ඇමතිවරුන්ට දීලා උද්‍යානයේ තාපසියක් වුණා. ඈද චුත වුණා. ඈද සක්දිවිඳු ළඟම ඉපදුණා. අවුරුදු 700ක් එක ඇඳේ ඉඳලා බඹසර රැකපු අර කෙල්ල තමයි යසෝදරා. සිල් බින්දි නෑ. උදේ රජුරු මහ බෝධිසත්වයෝ. සසර පවිත්‍රයි. පවිත්‍රයි. එක දවසක් පවිත්‍ර බව ස්වාමීන් වහන්සේ නමකින් බඹසර රකින්න බෑ කියලා අහද්දී උත්තර දීලා තිබ්බා. යාම්දුරෝ දැන් මෙයාලට කොහොම හරි මේ ආසාව ඉෂ්ට කරගන්නත් එපා. මේ සිල් රකින්න එක. එහෙනම් උදේ වැඩට යන්න කලින් බඹසර සමාදන් වෙන්න. ඊට පස්සේ රාත්‍රියට පවරණය කරන්න. මට ඒක සක්සුදක්සේ හරිද වැරදිද කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒ සමාදන් වීම දවසේ මේක ගැන 100න් ඉන්න එක. එතකොට සම්පූර්ණ වරුවක් බඹසර රැකීම ජීවිතේ අවුරුදු 20ක් ඉන්න කෙනා ওই විදිහට බලනකොට අවුරුදු 10ක් බඹසර රැකලානේ. එලෙසේද කමක් නැහැ. මට ඒක හරිද වැරදිද කියලා සක්සුදක්සේ කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒ සිතුවිල්ල වටිනවා. කැමැත්ත වටිනවා. කවුරු හරි පින්වන්ත කෙනෙක් සිටිනවා නම් තමන්ගේ ජීවිතේ පිරිසිදු සීලයකින් සිල්වත් කරගන්න. පිරිසිදු සීලයකින් සිල්වත් කරගන්න. ඊට පස්සේ තරුණ ජීවිතේ විවාහ වුණ දෙන්නෙක් උනත් කාලෙන් කාලෙට උතුම් සීලයක් රකින්නවා නම් ධර්මනුබරෝ දැක්ක මිනිස්සුද වැඩිහිටියෝද අන් අයට අවවාද කර යුතු අය අන් අයට උපදෙස් දිය යුතු අය ධර්මනුබරන්ට මඟ කිය යුතු අය ඔවුන්ද ධර්මනුබරන් දුටුවාට පස්සේ වෙනම ඉඳලා බඹසර රකින්නවා නම් ආච්චි නැති වුණාට පස්සේ සීයා තනියෙන් ඉන්නවා කියන එක පුදුමයක් නෙවෙයි.
සීයා නැති වුණාට පස්සේ ආච්චි තනියෙන් ඉන්නවා කියන එක පුදුමයක් නෙවෙයි. නමුත් ඔවුන් දෙදෙනා ජීවිතුන් අතර ඉද්දී ඇඟේ පතේ හයිය තියෙද්දීද බඹසර රකිරවා නම් ශ්‍රේෂ්ඨයි. ඔවුන් දරුවන්ට දෙන වචනේ ප්‍රබලයි. මොට්ට පිහියකින් ගස් කැපිල්ලයි තියුණු කඩුවකින් ගස් කැපිල්ලයි කියන්නේ දෙකක්. ඇතුළත වනසාගත්ත කෙනෙක් අන් අයට අවවාද කරනකොට වචන කොච්චර තිබ්බත් එක යන්නේ. පිරිසිදු කෙනෙක් අන් අයට අවවාද කරනකොට ඒ වචන ටික යනවා. ඔය අරුබුදේ එනවා දැන් අනාගතේ. කොමක් දෙන්න අරුබුදේ? දැන් කොල්ල කෙල්ල ටික ෆෝන් වලින් විනාශ වෙනවා. හන්දියක් ගානේ ලිබ්බොකු වල රූම් වල ගිහිල්ලා මොන් විනාශ වෙනවා. ඔවුන්ද යම් දවසක විවාහ වෙනවා. ඔවුන්ටද දරුවන් ලැබෙනවා. ඒ දරුවෝද අතට ෆෝන් එක අරගෙන කාමරෙට ගිහිල්ලා දොර වහ ගන්නකොට සෙල්ලම දන්නවා තමන්ද කර ඇති නිසා. එදාට කොහොමද අවවාද කරන්නේ? පන්තියට ගිය කෙල්ල පන්තිය ගිහිල්ලා නැත්තම් රෑ වෙලා එනවා නම් ඈගේ කෙස් වැටියේ දවුල් වී ඇත්තම් අතීතේ මතක් වෙන ඒ අය තමන්ගේ කෙල්ලට කිසේනම් අවවාද කරන්නද? අහෝ මේ ලෝකේ පැවිද්ද කොච්චර ශ්‍රේෂ්ඨද? පැවිද්ද කොච්චර ශ්‍රේෂ්ඨද? පැවිදි වූ භික්ෂුවට ඔය අරුබුදේ නෑ. අනාගතේ දරුවෙක්වත් දැහැමින් හදන්න ඕන කියන අර්ථයෙන් තමන්ගේ ජීවිතේ සුමඟට ගන්න. හැබැයි පින්වත්නි මා ඔබට ධර්මයේ කියද්දී මා ඔබට කිව්වා මේ කර්ම ඔබ මැරෙනකල් බලාගෙන සිටිනවා කියලා. එහෙනම් මේ ධර්මය ඇහින්ට කලින් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න කලින් ශ්‍රී සද්ධර්මය ඇහින්ට කලින් අදට කලින් උපමාවක් ගත්තොත් කෙනෙකුට අදට කලින් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදත් මැරෙනකල් බලාගෙන ඉන්නවා නම් කොච්චර පව් ටිකක් ඇතිද? දැන් කොහොමද බේරෙන්නේ? ඒටද උත්තරයක් තියෙනවා. පින්වත්නි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් තියෙනවා. මම ඉස්සෙල්ලාම බණ පටන් ගත්තා එක කතාවක් කියලා. ඒක හරි ලස්සන වාක්‍යයක්. ඒ තමයි ධර්මයේ මැරිලා නැහැ. ධර්මයේ මැරිලා නැහැ. කඩුවක් අමෝරාගෙන බෙලි කප ඇඟිලි කපලා කරේ දාගත්ත කෙනෙක් නිවන් දැක්ක ධර්මයක් තියෙනවා. දුහුල් වස්ත්‍රයක් දරාගෙන දොරකඩ ඉඳගෙන මඩමක ඉඳලා මිනිස්සුන් වසඟ කරගත්ත ගණිකාවන් බුද්ධ ශාසනයේ ඇවිල්ලා කසාවත් දරාගෙන මුළු කෙලෙස් කඳම වසා සෝදා හරිකර නිකෙලස් වෙච්ච ධර්මයක් තියෙනවා. මැරිච්ච මලකුණක් බදාගෙන දරුවට පණ දෙන්න කියලා ගිය මෝඩ කෙල්ලෙක් රහත් වෙච්ච ධර්මයක් තියෙනවා. ඇඟේ නූල් පොටක් නැතුව කිසිම විනයක් නැතුව දෙවුරන් විහෙරට ආපු කෙල්ලෙක් විනේදර භික්ෂුණීන් අතර අගතැප්පත් වූ පටාචාරාවක් බිහි කළ ධර්මයක් ලෝකේ තියෙනවා. ඒ ධර්මයේ මැරිලා නැහැ. ඒ ධර්මයේ මැරිලා නැහැ. කොහොමද නම් මැරිච්ච නැති ධර්මයකින් පිහිට ගන්නෙ? පණ තියෙනවනේ. ඒකේචි බුද්ධං සරණං ගතාසි. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියොත් එයා අපාය යන්නේ නැති ගමිස්සන්ති අපායං. පහය මානුසන්දේහං දේවකායා පරිපූර්ේ සන්දේ. මිනිස් සිරුර අතහැරපු ගමන් දෙවියන් අතර යනවා. පළවෙනි පියවර තමයි මේ මරණයේදී තියෙන භයානක කමින් බේරෙන්න තියෙන පළවෙනි පියවර තෙරුවන් සරණ යන එක. මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යන එක. ධර්මයේ සරණ යන එක, සංඝයා සරණ යන එක. මේ උතුම් තිසරණේට බලවත්ව හිත එන්නේ තිසරණේට ආස හිතෙන විදිහට තිසරණේ ගැන පැහැදෙන විදිහේ බණ අහන්න ඕන. මොකද මේ කනට ඇහෙන එකත් එක්කයි මේ අරුබුදේ තියෙන්නේ. බුදුන් ලංකාවේ උපන්නා කියනකොට පිළිගන්නවා. ඇහිච්ච දේ පිළිගත්තා. ඒතර මේ මිනිසුන්ගේ ජීවිත ඇහෙන දේෙන් වෙනස් කරනවා. ඒකට ඇහෙන දේෙන් වෙනස් වෙන විදිහට හැදිච්ච ජීවිත තිසරණේට එන්න ඒ න්‍යායම පාවිච්චි කරන්න වෙනවා. ඒ න්‍යාය තමයි කනට ඇහෙන්න ඕන බුදු ගුණ, ධර්මයේ වටිනාකම, සීලේ වටිනාකම, භාවනාවේ වටිනාකම, සංසාරයෙන් නිදහස් වීමේ වටිනාකම, හතර අපායේ භයානකකම, මරණයත් එක්ක උරුම වෙන භයානක සංසාරය ගැන කනට ඇහෙන්න ඕන. ඒ ඇහෙන කොටයි බය උපදින්නේ. සරණට යන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එවැනි දේ අඩුයි. මිනිස්සු ගොඩාක් ආස hina වෙන්න. පැයක් එක දිගට hina වෙන්න බණක් කිව්වනම් ෂෝ බණක්.
සසර ගැන කිව්වොත් සැරයිනේ. ආන්දරු ටිකක් සැරයි. තව එකක්. ඔබ අහන ධර්මයේ හරිද වැරදිද කියලා හොයාගන්න ක්‍රමයක් කියන්නම්. ඔච්චර බණ ගොඩක් කියද්දී ඔබට පෙනුනේ ළඟ හිටපු කෙනාගේ චරිතෙද තමන්ගේ චරිතෙද? මේ ධර්මයේ අහනකොට තමන් මොනවද කළේ, මම හොඳයිද මම නරකයිද, මම පිහිටක් ගන්න ඕනද කියලාද මේ ළඟ ඉන්න එකී පිහිටක් ගන්න ඕන කියලා ළඟ ඉන්න කෙනා ගැනද හිතුනේ තමන් ගැනද? තමන් ගැන. යම් ධර්මයක් අහද්දී තමාව ගැනම පේනවා නම්, තමා ගැනන දැනෙනවා නම්, තමාට නිදහස් වෙන්න ඕන කියලා හිතෙනවා නම් ඒ වනාහි ඒකාන්තෙන් ධර්මයයි. ඒකට කියනවා ඕපනයිකයි කියලා. ඒකට තමයි ධර්මයේ ඕපනයිකයි කියන්නේ. පැහැදිලිද? ඒ නිසා විහිළු දහළු නෙමෙයි, විහිළු දහළු ටීවී එකේම පුළුවන් නේ අප්පා. ටීවී එක තමයි කොච්චර hina වෙන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා hinaව නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ ජීවිතය දිහා බලන්න. පව් දෙයනේ මේ කොල්ලෝ ටික. ළඟදීන් අර පරිවාසයේ විස්තරයක් ආවා. අර කොළඹ පැත්තේ ගම්පහ පැත්තේම විතරක් කොල්ලෝම 1800ක් මාසෙට පරිවාසයට දානවා. පව් දෙයනේ. ඔවුන්ටද ධර්මය ඇහුණා නම්, ඔවුන්ටද ධර්මය ඇහුණා නම් හැදෙනවා. මොකද ගෙවල් වල ධර්මයක් නෙවෙයිනේ. ඉස්කෝලේ ඵලයන් විභාගෙ ලියපන් ටියුෂන් ඵලයන් නරක යාළුවෝ ඇසුරු කරන්න එපා ටීවී බලන්න එපා කාටුන් බලන්න එපා ෆෝන් බලන්න එපා කියලා ඔය වාක්‍ය 100ක් විතර ගෙදර තියෙනවා. හොඳට ගෙදර ඇහෙන වාක්‍ය ටික ලියලා බලන්න. 100ක් විතර ඕක තමයි හැමදාම රෙකෝඩ් එක. හැමදාම එකම බණේ. එපා වෙලා. දරුවන්ටද දෙමව්පියන්ගේ අවවාද එපා වෙලා. මොන් ගොඩාක් ගුණවත් නෑ. දෙමව්පියන්ගේ හිත් රිදවන්නේ නැති ලෝකවලට ඒ ලෝකෙ ගියා. ඒ නිසා ඔබට දරුවෝ හදන්න බැරි නම්, ඔබට දරුවන්ට අවවාද කරන්න බැරි නම් හුදෙක් ඔක්කොම පැත්තක තියලා අද මෙතෙන්ට බණ ටික අහන්න ගෙන්නගෙන ආවනම් කිව්වේ කොහොමද? අද ඔයාලට හවස පන්ති, ඔයාලා යන්න අපි යනවා බණ අහන්න. මේවා අහන්න ඕනේ වයසක ඔයාලා නෙවෙයි. මේ කොල්ලෝ කෙල්ලෝ ටික. එනමුදු බණ අහන්න යවන්නේ. උන් ගෙදර හංගගෙන ඉන්නවා. ඒ තමයි අනාගතේ තමන්ම පිපිරි මැරෙන බෝම්බ ටික ගේ හංගනවා. තමන්ට දරුවෙක් යහමඟ හදන්න බැරි නම් හදන තැනකට ගෙන්නගෙන එන්න ඕන. ඒ අයට උඹ කියලා කෙනෙක් අරමුණු කරගෙන නෙවෙයි. පොදුවේ මේ විදිහට ධර්මයේ කියනකොට කන් හැන්දක් තරම්වත් මොලයක් තියෙනවා නම් හැදෙනවා. මගේ බුදුරජාණන් වහන්සේද මෙසේ වදාලා, පින්වත් මහණෙනි, මහා දහං අමා බෙරේ වයන්නම් ශ්‍රද්ධාවෙන් කන් යොමු කරන්න කියලා තමයි ඉස්සල්ලාම බණපදේ කිව්වේ. මං අමා බෙරේ වයන්නම් කිව්වා. මම ධර්මයේ කියන්නම් කන් යොමු කරගෙන අහන්න කිව්වා. සමහරට දැන් අහන බණපදේ අද හිට බැරි වුණාට කවදා හරි මතක් වෙයි. අර බොරුවේ විපාක ගැන මම කිව්වේ, ඕකේ චුට්ටක් හරි මතක හිටියොත් එක බොරුවක් හරි නොකිය ඉඳී. ඒ නිසා පින්වත්නි, දරුවෝ ධර්මයට යොමු කරන්න. නමුත් සිල් ගත්තොත්, බණ අහන්න આવොත්, අසපුවකට ගියොත් බය වෙනවා. මොනවා වීද දන්නේ නැහැ කියලා. මේ බොනවා, සල්ලාලකම යනවා, එක එක මේ මුළුවල යනවා, ඒවට මොකුත් නැහැ. අසපුවකට ගියොත්, බණ ටිකක් අහන්න ගියොත් අම්මෝ කොල්ලට මොකක් වෙයිද දන්නේ නැහැ. ඇයි නරකද? බය මහාන වෙයි කියලා. මේ වගේ කතාවත ලීසින් දරාගන්න මොන කසාවත ලීසින් දරා ගන්න බෑ. මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට 이르දී මවල දුන්න වස්ත්‍රයේ මේ කසාවත. අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉඳලා බ්‍රහ්මයාගේ ඉඳලා මේ පාතාලේ නාගයා දක්වාම වඳින වස්ත්‍රයේ කසාවත. ඒක ලීසින් කෙනෙකුට දාන්න බෑ. හරි. පුතෙක් මහාන වුණා කියමු. හරි, දැන් මහාන වෙලා මම වාගේ බණ පුටුවක ඉඳලා බණ කිව්වා නම් තමන්ගේ පුතා ඒක නරකයි. අම්මයි තාත්තට ඒකෙන් හෙන ගහයි. තමන්ගේ දරුවා සල්ලාලකම යනකොට ඒ වදපු දෙමව්පියන්ට නින්දාවක් නේ. උන්ගේ ලේනේ තියෙන්නේ අරුන්ගේ. ඒවට බය නැහැ. බණ ටිකක් අහන්න ගියාම තමයි ප්‍රශ්නේ. ධර්මයට ද්වේෂ කරන්න එපා.
ධර්මයට ආස කරන්න. ධම්ම කාමෝ බවං හෝති. ධම්ම දෙස්සී පරාභවෝ. ධර්මයට ආස කරනකොට කවදා හරි හැදෙනවා. ධර්මයට ආසයි නම් කැමති නම් මේ කන් යොමු කරගෙන ඔය අහ ඉන්නේ ආසාවට ඔයාලට කවදා හරි පිට තියෙනවා. ධම්ම දෙස්සී කියන්නේ ධර්මයට ද්වේෂ කරනවා. ඒ අය පිරිහෙනවා. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ. පිරිහෙන එක්කෙනයි දියුණු එක්කෙන වෙන එක්කෙනයි හොඳටම දැනගන්න පුළුවන් කිව්වා ওই දෙකෙන්. ඒ නිසා පින්වත්නි දන් දෙන්න. දානේ හරි උපකාරයි. සීලේ දැම්ම පුරුදු කරගන්න. වයසට ගියාම සිල් එරන් ගන්නම පුරුදු වෙලා ඉන්න එපා. ඒකට මම උදාහරණයක් කියන්නම්. හොඳම දෙයක්. හිඟන ජෝඩුවක් රජගහ නුවර වීදී යනවා මගේ බුදුරජාණන් වහන්සේ දැක්කා. සිනහවක් පහල කළා. ලස්සන ඕසදී තාරකාවකින් වගේ රැස්මාලාවක් සිරස වටේ ගිහිල්ලා අතුරුදහන් වුණා. පිටුපස්සෙන් යන ආනන්ද ස්වාමීන් වහන්සේ දුටුවා. මගේ බුදුරජාණන් වහන්සේ hina වුණේ මන්ද. සිනහ පහල කළේ මන්ද. ආනන්ද පෙනෙනවද අර ජෝඩුව? අර දෙපළ පේනවද? එහෙමයි. දන්නවද ආනන්දේ කවුද කියලා? රජගහ නුවර හිටපු සිටුතුමයි සිටු දේවියයි කිව්වා. හොඳට කාලා බීලා නටලා තියෙන දේවල් නැති බංගස්ථාන කරගෙන ණය වෙලා පාරට වැටිලා. ආනන්ද මට වෙන දෙයක් පේනවා. ආනන්ද මේ ජෝඩුව තරුණ කාලේ මහාන වුණා නම් රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බොරු කියන්නේ නැහැ පින්වත්නි සසරෙම කියලා නැහැ. ආනන්ද මේ දෙන්න තරුණ කාලේ මහාන වුණා නම් රහත් වෙනවා. ඊට ටිකක් පස්සේ මහාන වුණා නම් අනාගාමී වෙනවා. ඊට පස්සේ මහාන වුණා නම් සකදාගාමී වෙනවා. ඊට පස්සේ මහාන වුණා නම් සෝවාන් වෙනවා. ආනන්ද මේ දෙන්නාට දැන් දෙව්ලොව යන්නවත් කුසල් උපද්දවන්න බෑ කිව්වා. එහෙනම් මේ මිනිස්සු අම්මා මරලා නැහැ, තාත්තා මරලා නැහැ, බුදුන්ගෙන් ලේස් වලවලා නැහැ, සංඝ වේද කළා නැහැ, රහතුන් ඝාතනය කළා නැහැ. ඒ වුණාට වයසට ගියාට පස්සේ කුසල් ඉපදීමේ ශක්තිය නැති වුණා. පින්වත් දරුවන්ට මේ කියන්නේ තරුණ කාලේ සිල් අරගෙන නිවනට යම් කුසල් රැස් කරගන්න පුළුවන්ද? වයසට ගියාට පස්සේ සිල් අරන් ඒක ඒ විදිහට කරගන්න බෑ. පුංචි කාලේ ධර්මයට ආසයික සිල් රකින්න එක. තරුණ කාලේ ධර්මයට ආසයික සිල් රකින්න එක අඩුපාඩු හදාගන්න එක ඇත්තටම ඔබ වේගෙන් නිවන කරාගෙන යනවා. වයසට ගිහිල්ලා සුදුරෙද්ද ඇඳගෙන ඉඳ ගන්නවට වැඩිය. රටේ හැම තැනම සරුංගලේ වාගේ පාවෙලා ගිහිල්ලා අවසානයේ නූල කැඩිලා බෝ අත්තට වැටෙනවා වගේ අවසානයේ සිල් අරගෙන ඒ එපා කියන්නේ කොල්ල කෙල්ල වෙනුවෙන් මේ කියන්නේ. තරුණ ජීවිතේ ගොඩාක් කුසල් රැස් කරගන්න පුළුවන්. සමහර වෙලාවට ඇති මඟඵල ලබන අය පවා. අපි දන්නේ මඟඵල ලබන අය පවා ඇති. දෙමව්පියන්ගේ චරිතත් වැඩක් නැහැ මේ වෙලාවේ දරුවාට. ඒ දරුවාගේ තියෙන කුසල් ශක්තිය ජානවල ඒවා පවා නැති කරලා දානවා. ඒ ජීවක කියන්නේ ගණිකාවකගේ පුතෙක් නේ. ඒකයි. ඉතින් ඒ නිසා පින්වත් දරුවනේ ධර්මයේ මැරිලා නැහැ. ඒක මතක තියාගන්න. පින්වත්නි ධර්මයේ මැරිලා නැහැ. නමුත් අවුරුදු 120ක් ගේ සීයල දෙන්නේ බ්‍රාහ්මණයෝ දෙන්නේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. ඇවිල්ලා කිව්වා අපි එකම පිනක්වත් කරගෙන නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් අද ඉඳලා කයින් හොඳ දේවල් කරන්න, වචනෙන් හොඳ දේවල් කරන්න, නරක මේ සිතෙන් හොඳ දේවල් කරන්න කියලා වදාලා කුසල් කරන්න කියලා. ඒ නිසා අද බණ ටික අහලා මොන වයසේ තරාතිරම කෙනෙක් වුණත් කුසල් වැඩුවොත් යහපත් දේවල් කළොත් ධර්මය අහන්න යමු. මතක තියාගන්න මොන අඩුපාඩු හදාගන්න බැරුණත් ධර්මය අහන එක නම් නතර කරගන්න එපා. ඇඳුමක කහට යන්නේ නැහැ කියලා හොදන එක නතර කළොත් කහටමයි. කහට යන්නේ නැති වෙන්න නැවත හොදන්න. ඒ වගේ අපේ අඩුපාඩු යම් දවසකද හදාගන්නේ ඒ දක්වාම ධර්මය අහන්න. ඔබට ඒ පිරිසුදු ධර්මයෙන් කියලා දෙන කල්යාණ මිත්‍රයෝ මුණ ගැසී ඇත. ඒ ධර්මයේද අහන්න අවස්ථාව ඇත. මේ අවස්ථාව මගහැර ගන්න එපා. ඒ නිසා අපි කවුරුත් මැරෙනවා. මැරෙනකොට අරන් යන්නේ කුසල් අකුසල් කරගත්ත දේවල්. ගොඩාක් කර්මය අපි මැරෙනකල් බලාගෙන ඉන්නවා. ඊට කලින් තෙරුවන් සරණ ගිහිල්ලා අඩුපාඩු හදාගෙන කුසල් වඩලා මේ ධර්මය අහලා සැනසෙන්න ඔබ සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලැබේවා.
පිංතුණී වැඩසටහන අවසන් කරන්න කලින් අපි චූටි වෙලාවක් බුදු ගුණ ටිකක් හඬ නගලා කියමු. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගත්ත පින්බලේ අපිට උපකාරී වෙනවා පින්වත්නි. ඒ නිසා බුදු ගුණ ටිකක් කියමු. හඬ නගලා කියන්න ඕන කට ඇරලා. සාදු සාදු මං කීවට පසු කියන්න. බුදු සමිඳුගේ නෙතින් ගලා කරුණා දහර ඇවිල ගිය සිත් සතන් නිවී සැනසී ගියා එකම බණ පදයෙනුන් ගලා නැන රැස් දහර අඳුරු ජීවිත පුරා එළිය විහිදී ගියා දුගී පැල්පතේ හෝ බමුණු සිටු කුලේ හෝ දුකින් මුදවා ගන්ට බොහෝ දුර වඩිනවා මහා වැස්සේ තෙමෙනවා හිරු රැසින් දැවෙනවා කුසගිනිද දැනෙනවා බුදු සමිඳු වඩිනවා මිහිරි බණ දේශන විට අමා ගඟ ගලනවා කන් යොමාසන විට නිවන් සුව දැනෙනවා වඩින විට පිඩු සිඟා නිත් කැලුන් බිම යොමා බෙදන්නට දන් පිඩන් අනේ මට බැරි වුණා සිරිපතුල් වෙහෙසුනා අප ගැනම සොය සොයා පිරිනිවි වැඩිසේක මගේ සම්බුදු පියා බුදු නිතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදුමුවින් ගලා මිහිරි ධම්මමාදුන් බුදු ගුණෙන් සදාසින් සැනසීම ලබාදුන් බුදු සරණ යමු අපින් පිළිසරණ සදාදුන් හිරු උදාවනු මිසක අඳුර එන්නට එපා දෙපා පැටලුන විටක බිම වැටෙන්නට එපා ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක
කිසි දෙයක් මට එපා සිත මගේ සැනසීලා නරක දේ දුරු වෙලා පිපුණු කුසුමක් ලෙසේ ලොව සුවඳ කෙරේවා නිහඬ වන ගුහාවක සොඳුරු හුදෙකලාවක බුදු සිතක ඇති සුවය මහඳටත් දැනේවා තණ්හාව දුරු වෙලා දුක මගේ නැති වෙලා සදාකාලික අමා නිවන් සුව ලැබේවා සදාකාලික අමා නිවන් සුව ලැබේවා සදාකාලික අමා නිවන් සුව ලැබේවා සාදු සාදු